මහනුවර කොළඹ මාර්ගයේ නානුවය පාලම අසලින් වමට හැරි කිලෝමීටරයක් ගමන් කළ විට මනරම් කඳු සිකරයක පහස ලබන වෘක්ෂලතාවන්ගෙන් සුසැදි ශාන්ත පරිසරයක මෙම විහාරස්ථානය පිහිටා ඇත. ඓතිහාසිකත්වයෙන් පිරිපුන් මෙම ස්ථානය කලක් අභාවයට පත්ව තිබුණද වර්තමානයේ වන විට යටිනුවර ආලෝකමත් කරනු ලබන අංග සම්පූර්ණ විහාරාංගයන්ගෙන් යුත් බෞද්ධාගමික ස්ථානයක් දක්වා දියුණුවට පත්ව ඇති අතර නවීකරණය කරන ලද විහාර ගෘහය, චෛත්‍ය හා බෝධි ප්‍රාකාරය මෙන්ම නවාංගයන් ලෙසින් එක්වන බෝධි වෘක්ෂ සහිත අටවිසි බුද්ධ රූප, 80 මහා ශ්‍රාවක ප්‍රතිමා හා වැඩම කරන ලද ලීලාවෙන් නෙළන ලද අසූර්යයන් මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිසා වනයෙන් වැසී තිබූ කඳු ශිඛරය නිසල ආරාමීය සුන්දරත්වය ප්‍රකට කරවන තවත් විශේෂ ලක්ෂණයක් වෙනවා. එමෙන්ම ඉන්දියාවේ 3 වන ශතවර්ෂයේ අශෝක අධිරාජ්‍යගේ නිර්මාණයක් වශයෙන් සැලකෙන පැරණිතම ශෛලමය ශාන්ති ස්තූපයේ උතුරු දොරටුවේ ආකෘතියක් ලංකාවේ දැකගත හැකි එකම සිද්ධාස්ථානය වන්නේ මහනුවර පිළිමතලාවේ රණවන පුරාණ විහාරය වන හේයි. මෙහි නව සංඝාවාසයන්ගෙන්ද හෙබි. මෙම ස්ථානය දෙස් විදෙස් බෞද්ධ ජනයාගේ නිතසිත බැඳ ගැනීමට පමණක් නොව ආගමෙන් ලැබෙන සංයත බව හා සංවරත්වයේ පිණිසද හේතු වන ස්ථානයක් ලෙස වර්තමානයේ වන විට දියුණුවට පත්ව තිබීම සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකියි.